ඒක මේ ආගමකට පාර ගහන්නෝ මොකද ඔක මේ සිවුරු ඇඳගත්තු බෞද්ධ භික්ෂුන් වගේම වෙනත් ආගමක වෙනත් කණ්ඩායමකට වෙන්න පුළුවන් දෙයක්. මොකද හිස බූගාගෙන සිවුරක් දැම්මම අපිත් වඳිනවා අපිත් සුවපත් වේවා කියලා අහගන්නවා අපිත් පිළිත් නූල් බැඳ ගන්නවා. මේක කාලාන්තරයක් තිස්සේම ජනතාවගෙන් වැදුම් පිදුම් ලබන ජ්‍යෙෂ්ඨ හාමුදුරුවෝ කීප දෙනෙක්, ඒ කියන්නේ පන්සල් වල වැඩ වාසය කරන ජ්‍යෙෂ්ඨ හාමුදුරුවෝ කීප දෙනෙක් එක්ක වෙලා තායිලන්තයේත් එක්කෙනෙක් ඉන්නවා, ලංකාවෙත් කීප දෙනෙක් ඉන්නවා. දිගටම කරන් ආපු ව්‍යාපාරයක් කියලායි පේන්නේ. නමුත් මේ සිවුර ඇතුලේ ඉන්නේ මොන වගේ සත්‍යෙද්ද කියලා කිසි කෙනෙක් හිතන්නේ නැහැ. මොකද මේකට තියෙන තරකය තමයි අපි ගෞරව කරන්නේ සිවුරට කියන එක. ඔව් සිවුරට ගෞරව කරන ගමන් අපි ගෞරව කරද්දී ඒ ගෞරවය බාරගන්නේ ඒ ඇතුලේ ඉන්න කවර ආකාර පුද්ගලයෙක්ද කියන ප්‍රශ්නේ තමයි මේ විදිහට මතුවෙන්නේ. අපි මේ හාමුදුරුවෝ නෙමෙයි දන්නේ නැහැ චීවරධාරින් ඔයගොල්ලෝ නැත්තම් දේශපාලනය කරන කට්ටියක් සිවුරු දාගෙන ආව වෙන්න පුළුවන් වගේ බයිලා කියන්නේ නැතුව ඉතා දරුණු සමාජ කේද වාචකයක් ගැන මගේ අදහස මෙහෙම වචනෙන් කියන්න හිතුවා. මම මේ කතා කරන්නේ තරුණ භික්ෂූන් පිරිසක් තමන්ගේ ජ්‍යෙෂ්ඨ භික්ෂූන් කීප දෙනෙකුගේ තාම දූෂිත ආකාරයේ, ඒ කියන්නේ ඔවුන් කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන ගිය මෙරටට මත්ද්‍රව්‍ය ගෙන මේ ජාවාරමක මේ තරුණ හාමුදුරුවෝ ඉත්තු වෙලා ඉන්නවා. මට පේන්නේ එහෙම. මම හිතන්නේ මේ හාමුදුරුවන්ගෙන් වැඩි දෙනෙක් බොහෝ විට හැමෝම වෙන්නත් පුළුවන්, නැත්නම් බොහොම 100ට වැඩි ප්‍රමාණයක් මේ Taman ගෙනින බෑග් වල මත් කුඩු තියනවා කියලා දන්නවා කියලා. මේක කාලාන්තරයක් තිස්සේම ජනතාවගෙන් වැදුම් පිදුම් ලබන ජ්‍යෙෂ්ඨ හාමුදුරුවෝ කීප දෙනෙක්, ඒ කියන්නේ පන්සල් වල වැඩ වාසය කරන ජ්‍යෙෂ්ඨ හාමුදුරුවෝ කීප දෙනෙක් එක්ක වෙලා තායිලන්තයේත් එක්කෙනෙක් ඉන්නවා, ලංකාවෙත් කීප දෙනෙක් ඉන්නවා. දිගටම කරන් ආපු ව්‍යාපාරයක් කියලායි පේන්නේ. ඒ කියන්නේ ඔවුන් මේ තරුණ භික්ෂූන්, විශේෂයෙන්ම මේ තරුණ භික්ෂූන් විවිධ හේතු මුලදී සිවුර දාගන්නේ. මේ කියන්නේ විශ්වවිද්‍යාලවලදී අපිට හම්බෙලා අපිත් ඒක කතා කරලා, මොකද අපිත් ඒක බොහොම හිතවත් භික්ෂූන්ලා ඉන්නවා. සමහරු සිවුරු අරපුවාත් ඉන්නවා. ඒ කාලෙත් විශ්වවිද්‍යාලේ ඉන්න කාලෙත් ඔවුන් කියන්නේ අයියේ මේ අපි ඉතින් මේ පන්සලෙන් අපිට සියල්ලම කරන නිසා අපි උපාධ්‍ය කරගන්න ආවා. සමහරට උපාධිය ඉවරලා අපි මේ සිවුර කරවනවා කියපුවත් ඉන්නවා. එහෙම නැතිව ආගමනුකූලව බොහොම සුපේක්ෂාශීලීව කටයුතු කරන හාමුදුරුවෝත් ඉන්නවා. දැන් මේ පිරිස අතර දෙගොල්ලම ඉන්න පුළුවන්. රටේ විවිධ පන්සල් වල ඉන්න තරුණ පිරිසක් සංචාරයක් දෙනවා කියමු තායිලන්තේ. මම හිතන්නේ මේ තරුණ හාමුදුරුවෝ බොහොම කැමැත්තෙන් බාර ගන්න ඇති. සංචාරයක් ලැබෙනවා, කෑම බීම ලැබෙනවා. එහෙ ගිහිල්ලා සිවුර ගලවලා මේ සිවිල් ඇඳුමෙන් තමන් කැමති ක්‍රියාවක් කරන්න අවස්ථාව ලැබෙනවා. කන්න ලැබිලා සේරම කරලා මේ දවස් කීපකින් ආපහු එනකොට ඔවුන් අතට බෑග් ගල් ලැබෙනවා. මේකේ තියෙන්නේ පාසල් දරුවන්ට ගේන ලිපි ද්‍රව්‍ය තොගයක් කියලා තමයි කියන්නේ. ඇත්තට මේ බෑග් වල තියෙන ඒවා තමයි. නමුත් මේ බෑග් වල රහස්‍යගත පතුලක මත්ද්‍රව්‍ය සංග්‍රහ තියෙන බව මම හිතන්නේ මේ හාමුදුරුවෝ දරන් හිටියයි කියලා. ඒකයි මම කිව්වේ 100%ක්ම මම දන්නේ. හැබැයි වැඩි පිරිසක් මේක දරන් ඉන්න නැතුව ඇති. මොකද ඔවුන් ආපු ගමන්ම ඔවුන්ගේ මේ බෑග් බාර ගන්නවා. මම හිතන්නේ එහෙම කෙසේ වේවා මේ සිවුරු දරාගෙන ඉන්න භ්‍රෂ්ටයින් නැත්තම් මත්ද්‍රව්‍ය ජාවාරංකාර සිවුරුකාරීන් කීප දෙනෙක් නිසා මේ තරුණයන් ගණනාවක් සිරගත වෙලා තිබෙනවා. ඔවුන්ගේ අනාගතය විනාශ කරපු මේ ජ්‍යෙෂ්ඨයින්ට තමයි දැඩි දඬුවම් දෙන්න ඕනේ. මම හිතනවා නීතියත් මේ අවස්ථාවේ මේ ගැන ඊටම සූක්ෂම නීතිය විතර නෙමෙයි, නීතියයි පොලිසියයි මේ ගැන සූක්ෂම පරීක්ෂණ පවත්වලා දැන් නොදැන මත්ද්‍රව්‍ය ගෙනාපු එකත් වරදක් තමයි. මොකද ඕන්නේ අරන් ආවේ. හැබැයි ඒ වූ පමණින් ඔවුන්ගේ අපේක්ෂා වුණේ ඒකමද කියලා හොයා බලන එක හොඳයි කියලා මට හිතෙන්නේ. ඉතින් මේ වෙලාවේ මේක මේ ආගමකට පාර ගහන්නෝ මොකද ඔක මේ සිවුරු ඇඳගත්තු බෞද්ධ භික්ෂූන් වගේම වෙනත් ආගමක වෙනත් කණ්ඩායමකට වෙන්න පුළුවන් දෙයක්. හැබැයි මේ වැඩියෙන්ම ඉතින් රටේ වැඩි වශයෙන් ඉන්නේ හාමුදුරුවෝ නිසා සහ හාමුදුරු උරේක් වුණාට පත්වීම හරිම සරල කාරණයක් නිසා
මොකද හිස බූගාගෙන සිවුරක් දැම්මම අපිත් වඳිනවා, අපිත් සුවපත් වේවා කියලා අහගන්නවා, අපිත් පිළිත් නූල් බැඳ ගන්නවා. නමුත් මේ සිවුර ඇතුලේ ඉන්නේ මොන වගේ සත්වෙද්ද කියලා කිසි කෙනෙක් හිතන්නේ නැහැ. මොකද මේකට තියෙන තරකය තමයි අපි ගෞරව කරන්නේ සිවුරට කියන එක. ඔව් සිවුරට ගෞරව කරන ගමන් අපි ගෞරව කරද්දී ඒ ගෞරවය බාරගන්නේ ඒ ඇතුලේ ඉන්න කවර ආකාර පුද්ගලයෙක්ද කියන ප්‍රශ්නේ තමයි මේ වෙලාවේ මතුවෙන්නේ. ඒ කෙසේ වෙතත් මට නැවතත් අවධාරණය කරන්න ඕනේ අපි මේ කෑකොස්සන් ගන්න මේ විශාල කියන්නේ ලංකාවේ ප්‍රථම වතාවට ගුවන් අතුරුපොළේ අල්ලපු විශාල මද්ද්‍රව්‍ය තොගයක් තමයි මේ හාමුදුරුවෝ අරන් ඇවිල්ලා තියෙන්නේ. අපි මේ හාමුදුරුවෝ නෙමෙයි දන්නේ චීවරධාරීන් ඔයගොල්ලෝ නැත්තම් දේශපාලනය කරන කට්ටියක් සිවුරු දාගෙන ආව වෙන්න පුළුවන් වගේ බයිලා කියන්නේ නැතුව ඇත්ත ප්‍රශ්න මුහුණ දීලා මෙතෙක් කාලයක් මේ මංකොල්ලකාරී හාමුදුරුවෝ විසින් සංවිධානය කරපු එවන් සංචාරවලට සහභාගී වුණු අනිත් හාමුදුරුවෝත් කැඳවලා ඕන්ගේ ප්‍රකාශ අරගෙන මේක කොතෙක් කාලයක් මොන ආකාරයෙන් මේ කුඩු ගෙන එහෙම සහ බෙදා හැරීම කළාද කියන එක ගැන පරීක්ෂණයක් කරන එක තමයි වටින්නේ. විශේෂයෙන්ම මේ ගේන කුඩු බෙදා හැරීම මම හිතන්නේ ඒකට පන්සල තමයි මධ්‍යස්ථානයේ වෙලා ඇත්තේ. මොකද මේ බෑග් ගන්න පන්සලට එතෙන් තමයි කුඩු ව්‍යාපාරිකයෝ ඇවිල්ලා කුඩු ටික අරන් යන්නේ. ඉතින් මම හිතන්නේ පන්සල් වල ඉන්න ජ්‍යෙෂ්ඨ හාමුදුරුවෝ පවා වැඩිහිටි හාමුදුරුවෝ පවා මේ ගැන වඩා සැලකිලිමත් වෙනවා කියලා මම හිතනවා. මේ වගේ දැන හෝනු දන කුඩු ව්‍යාපාරය භික්ෂූන් හරහා සිද්ධ වීම අතිශය ඛේදවාචකයක්. මේ වහාම මෙතනින් නවතින්නට පියවර ගත යුතුයි. මොකද සමාජයෙන් පිදුම් ලබන, සමාජය විශ්වාස කරන, සමාජයේ ගෞරවයට පාත්‍ර වන පිරිසක් මීළඟ પરම්පරාවක් විනාශ කරන කුඩු ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා කියන එක තරම් ඛේදයක් තවක් නැහැ. මීට කලින් උනේ මේ ආරක්ෂක අංශමයට සම්බන්ධ වීමේ ඛේදවාචකයේ දැන් අවසානයේ එක පූජකින් දක්වාම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ ගැන වඩාත් දැඩි පරීක්ෂණයක් කරලා වරදකරුවන් නොවන අය ඉන්නවනම් ඔවුන් නිදහස් කරලා සැබෑ වරදකාරයන්ට දැඩි දඬුවම් දීම තමයි කළ යුත්තේ කියලා හිතනවා. මොකද එහෙම නැතුව අපි මේ ආගමකට පහර ගහමින් හෝ පූජ්‍ය පක්ෂයට පහර ගහමින් හෝ එහෙම නැත්නම් උන් බේරා ගන්න මේ චීවරධාරීන් ටිකක් සිවුරු දාගත්තු වෙන පිරිසක් කියලා කියන්න හෝ නෙමෙයි. ඇත්ත තත්ත්වයට මුහුණ දෙන්නයි මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ.